අපි ජීවත් වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ආත්මික තලයේ විසින් හසුරවනු ලබන භෞතික පරිසරයක් තුලයි. ඒ ආත්මික තලයේ විසින් හසුරවන ලබන භෞතික තලයේ සෑම සිදුවීමක්ම යුද්ධයක් වෙන්න පුළුවන්, සමකාමී කාරණාවක් වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම ආත්මික කාරණා හේතු කොටගෙනයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි අද කතා කරන්න යනවා මේ වර්තමානයේ තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතා කරන නිසා අපි අද කතා කරන්න යනවා දෙවන ලෝක යුද්ධයේ සිදුවීමේ කාරණා මොකක්ද කියලා ආත්මිකතාවයේ කාරණා මොනවද කියලා. මම ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නික්ලස් කෙනඩි. අපේ YouTube channel එක හරහා අපි නිරන්තරයෙන් ඔබට කාලෝචිත මාතෘකාවන් ගැන කතා කරන්න දෙනවා. ඒ අනුව ඔබට නිරන්තරයෙන් අලුත් දැනුමක් ගෙන දෙන නිසා ඔබට අපි මුලින්ම ඉල්ලා සිටිනවා අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. ඒත් එක්කම මේ කාරණා වෙනත් කෙනෙකුට හොඳයි කියලා හිතෙනවා නම් අනික කරුණාකරලා share කරන්න අනිත් මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙන පිණිස. අපි බලමු අද මේ ආත්මික කාරණා කොහොමද හැසිරෙන්නේ මේ දෙවනි ලෝක යුද්ධයේ කර්ණ කොටගෙන කියලා. අපි ඉතිහාසය ගැන කතා වෙලා තියෙන කාරණාවක් ලියවිලා තියෙන පොතක් ගැන යනවා. ඒ කියන්නේ සුද්ධ බයිබලයේ ඉතිහාසය ලියවිලා තියෙනවා. ඒ අනුව ජේසුස් වහන්සේගේ වචනේ මේ ගැන කතා කරන්නේ කොතනද කියලා අපි අහන්න යනවා. ඔන්න දැන් අපි අහන්න යනවා සුද්ධ බයිබලයේ පොඩි පදයක්. ශුද්ධ මාතෙව් 27 වෙනි පරිච්ඡේදය 25 වෙනි පදය. මුළු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවායි කීවෝය. මේ කියන්නේ ජේසුස් වහන්සේව පිලාත් විසින් මරණයට නියම කරන අවස්ථාවේදී පිලාත් කියනවා මට මෙයාව මරන්න කාරණාවක් නැහැ කියලා. එතකොට පූජකවරු කෑ ගහලා යටින් මිනිසුන්ව අවුස්සලා කියනවා මෙයාව මරන්න කාරණා සලස්වන්න කියලා. ඒ වෙලාවේදී මේ මිනිස්සු කෑ ගහනවා මේලේ අප මතත් අපේ දරුවන් මතත් වැටියන්ලා කියලා. එතකොට මේ ජුදා මිනිස්සු කෑ ගහනවා මේලේ අප මතත් අපේ දරුවන් මතත් වැටියන්ලා කියලා. එතකොට මේක සිදු වෙලා අවුරුදු 1903කට පස්සේ, ඒ කියන්නේ 1936 නැත්නම් 39 දෙවනි ලෝක යුද්ධය පටන් ගත්තා. මේ මොකද හේතුව? එදා ජේසුස් වහන්සේගේ ලේ අප මතත් අපේ දරුවන් මතත් වැටියල්ලා කියලා ජුදා මිනිස්සු කෑ ගැහුවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දෙවනි ලෝක යුද්ධය සිද්ධ වෙනවා හිට්ලර් කරන කොටගෙන. එතකොට ඒ වෙනකොට ලෝකයේ ඉකොනොමි එක හැන්ඩල් කළේ ජුවිස්ලා. ඒ ජුවිස්ලාට ගහලා ජුවිස්ලාගේ ඉකොනොමි එක හිට්ලර්ගේ අතට ගන්නු පිණිස හිට්ලර් ජුවිස්ලාව මැරුවා. කී දෙනෙක්වද ජුවිස්ලාව මැරුවේ? මිලියන 6ක් මිනිස්සු ජුවිස්ලාව මැරුවා. එතකොට මේ මිලියන 6ක් ජුවිස්ලාව මරද්දී කොහොමද මැරුවේ? එයා එක්ස්පෙරිමන්ට් ડોක්ටර්ස්ලා එක්ස්පෙරිමන්ට් කළා ජුවිස්ලාව අයිස් කතාරම් වල දාලා උඩ කොහොමද කුණු වෙන්නේ යට කොහොමද කුණු නොවී තියෙන්නේ කියන වගේ අන්ත අසරණ විදියට අන්ත මහා ඉහළ ටෝචර් එකක් කළා. එහෙම නැත්නම් මහා ඉහළ තලයේ පීඩාවක් ගෙනව මේ ජුවිස්ලට ඒ පීඩාව එන්නේ මොකක් හේතුකටද? එදා ජේසුස් වහන්සේව මරණ අවස්ථාවේදී ජුවිස්ලා කෑ ගහලා කිව්වා ඒලේ අප මතත් අපේ දරුවන් මතත් වැටියල්ලා කියලා. ඒ ඇවිල්ලා කිව්වේ ඒලේ කර්ණ කොටගෙන සාපයක් එනවා නම් ඒ අප මත වැටියල්ලා කියලා ජුවිස්ලා කෑ ගැහුවා. එතකොට ඒ කර්ණ කොටගෙන වසර 1903කට පස්සේ දෙවනි ලෝක යුද්ධය සිද්ධ වුණා. එතකොට ඒ ආකාරයෙන්ම මේ ජුවිස්ලාව මේ අවස්ථාවෙත් මරනවා. මේ ආකාරයෙන් ජුවිස්ලාව මරන්නේ මේ ඇවිල්ලා එදා ජුවිස්ලාත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ ආත්මය නිරන්තරයෙන් ප්‍රසන්නව සිටින්නේ. මොකද දෙවියන් වහන්සේ තෝරාගත් සෙනග තමයි ජුවිස් කියන්නේ. ඒතකොට ජේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ආත්මික තලයේ වෙනත් සිදුවීමක් සිදු වුණා. ජේසුස් වහන්සේගේ ලේ අප මත වැටිච්චට පස්සේ තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. එතකොට භෞතික තලයෙන් සාපයක් ජුවිස්ලට එනවත් එක්කම ක්‍රිස්තියානින්ට විශාල ආශිර්වාදයක් ආවා. ඒනේ අප මත වැටිච්චාම අපිට ආශිර්වාදයක් එනවා අපේ පව්කමාව සඳහා. එතකොට මේ කාරණා තමයි ක්‍රිස්තුස් 33 දී සිද්ධ වෙච්ච කාරණා නිසා දෙවෙනි ලෝක යුද්ධය සිද්ධ වුණා. දැන් තුන්වෙනි ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ මේ කාරණා හේතු කොටගෙනමයි. මොකද හේතුව ඊවල් ස්පිරිට්ලටත් නිකන් ඉන්න බලන් ඉන්න බෑ. ජුවිස්ලාවයි ක්‍රිස්තියන්ස්ලාවයි මරන්නට ඊවල් ස්පිරිට් ආත්මයක් විසින් ඉස්ලාම් ආගම හසුරවාගෙන යනවා. එතකොට මේ කාරණා ඊටමත්
කරුණු ඉතාමත් හිස්ටෝරිකල් ෆැක්ට්ස් එහෙම නැත්නම් ඓතිහාසික කරුණු හොයලා බලන්න. මේ කාරණාව පිටිපස්සේ ආත්මික කාරණා හොයලා බලන්න. මොකද හේතුව මේ භෞතික තලයේ කිසිම දෙයක් ආත්මික තලයේ අභිභව යන්නේ නැහැ. හැබැයි ආත්මික තලයේ සෑම දෙයක්ම භෞතික තලයට විශාල විදිහට ඉම්පැක්ට් කරනවා, බලපෑම් කරනවා. මේ අද වෙන සිදුවීම, අද වෙන යුද්ධය වෙන මොකොත් නෙමේ, භෞතික තලයේ ආත්මික තලයේ හැසිරීමේ කාරණා හේතු කොටගෙන භෞතික තලයේ සිදුවෙන දේවල්. මේ යුද්ධය ගැන ජේසුස් වහන්සේ ඊට ඉස්සර කියලා තියෙනවා. ඉතින් අපි මේ යුද්ධය ගැනත් මේ නිරන්තරයෙන් මේ YouTube channel එකේ හරක් කියන්න යනවා. ඒ හින්දා අපි හිතනවා ඔබට යම් කිසි කාරණාවක් ලැබෙන්න කියලා අලුත් ආරංචියක් එන්න ඇති කියලා. ඉතින් අපි ඔබට කාරුණික වෙලා සිටිනවා නව දැනුම සොයා යනු පිණිස. මොකද ආගම් විසින් මිනිසුන්ව මුලා කරලා තියෙනවා. તો નવ દයનું સોયાનું පිණිස අපේ YouTube channel එක subscribe කරන්න කියලා. May I bless you in Jesus' name for you to have a blessed day, and I wish and I pray in Jesus' name for you to be blessed with the sacrificial death of Jesus in Jesus' name. Amen.